ඉල්ලන ඔයාගේ වියදම් ටික ඔයාලට පාලනය කරගන්න බැරිද? සාමාන්‍යයෙන් ඔයාගේ මුදල් ඔයාලට කළමනාකරණය කරගන්න බැරි නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ බැංකු පොත් 3යි. ඉතින් අද බලමු මම කොහොමද මගේ මුදල් බැංකු පොත් 3ක් ආශ්‍රයෙන් කළමනාකරණය කරගන්නේ කියලා. හරි සාමාන්‍යයෙන් මම කරන්නේ බැංක් accountස් 3ක් තමයි මම අලුතෙන්ම පටන් අරගෙන තියෙන්නේ මේ වැඩේට. ඉතින් මම මගේ වියදම් වලට සහ මගේ ඉන්කම් එක ලැබෙන account එක විදිහට වෙනම අනේ විදිහට තමයි මම වර්ග කරලා තියාගන්නේ. ඉතින් ප්‍රධාන අවශ්‍යතා 3කට අනුව තමයි මම මගේ බැංකු පොත් බෙදලා තියෙන්නේ. ඉතින් බැංකු පොත් 3කට වඩා තියාගන්න පුළුවන් නම් Tamanට අවශ්‍ය විදිහට ඉතින් ඒක ගොඩක් හොඳයි. ඉතින් මට අනුව නම් මම බැංකු පොත් 3යි තියාගන්නේ. එතකොට මට ලේසි හින්දා. ඉතින් මම මෙන්න මේ විදිහට කොලයක ලියලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් මගේ බැංකු පොත් 3 මොන දේවල් වලටද මම පාවිච්චි කරන්නේ කියලා. මෙතනදී මම මුලින්ම ලියන්නේ මගේ බැංකු පොත් 3 කොයි විදිහටද මම බෙදාගන්නේ කියලා. ඉතින් බැංකු පොත් 3 මම එකක් මෙන්න මේ විදිහට බෙදා ගන්නවා. එකක් එක්ස්පෙන්සස් වලට සහ මගේ ප්‍රධාන ඉන්කම් එක වැටෙන බැංකු පොත විදිහට මම එකක් බෙදා ගන්නවා. ඒකෙදී වෙන්නේ මගේ බැංකු පොතට මගේ ආදායම වැටෙනවා. එතකොට මම මගේ මාසෙම ඒවා ඒ එක්ස්පෙන්සස් වලට ඒ බැංකු පොතම තියා ගන්නවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මම පළවෙනි පොත බෙදන්නේ. ඊළඟට මම ඊළඟ පොත විදිහට මම ගන්නේ මගේ එමර්ජන්සි ෆන්ඩ් එක. ඉතින් එමර්ජන්සි ෆන්ඩ් එක තමයි මට තියෙන වැදගත්ම පාස්බුක් එක සහ account එක වෙන්නේ. මොකද මට එමර්ජන්සි ෆන්ඩ් එකක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මම ඔයගොල්ලන්ට කලින් ඉඳලම කියලා තියෙනවා. ඉතින් මම ඒකට තමයි ඒ බැංකු පොත වෙන් කරලා තින්නේ. ඊළඟ පොත විදිහට මම වෙන් කරන්නේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් වලට. මගේ goals වල ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් වලට තමයි මම ඊළඟ බැංකු පොත බෙදන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ බැංකු පොත් 3 මම බෙදාගන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ බැංකු පොත් අවශ්‍යතාවය අනුව බෙදා ගන්න. ඒකට මම බැංකු පොත් 3ක් පාවිච්චි කරනවා මගේ සල්ලි කළමනාකරණය කරගන්න මාසෙටම අවශ්‍ය කරන මුදල් ටික මම මෙන්න මේ බැංකු පොත් 3 යටතේ තමයි කළමනාකරණය කරගන්නේ. ඉතින් මුලින්ම මේ බැංකු පොත ඒ කියන්නේ මුල්ම බැංකු පොත මම පාවිච්චි කරන්නේ මගේ ඉන්කම් එක වැටෙන එක සහ මගේ එක්ස්පෙන්සස් කවර් කරගන්න. ඒ කියන්නේ මට මගේ ආදායම සම්පූර්ණයෙන් වැටෙන්නේ මේ බැංකු පොතට. ඉතින් මේ බැංකු පොතෙන් තමයි මම මගේ මාසෙටම හරියන්න වියදම් පාලනය කරන්නේ. ඉතින් ඒක තමයි පළවෙනි බැංකු පොත. මම මගේ ආදායම සහ වියදම සහ මගේ සල්ලි කළමනාකරණය කරන. හරි මුලින්ම මම මෙතන ලියා ගන්නවා මගේ ඉන්කම් එක්ස්පෙන්සස් account එක. ඒ කියන්නේ මගේ පළවෙනි ඒ කියන්නේ මට මාසෙට ලැබෙන ආදායම තියෙන්නේ. අන්න ඒක වැටෙන්නේ මේ පාස්බුක් එකට සහ මම මගේ මාසෙම තියෙන එක්ස්පෙන්සස් වියදම් ටික කවර් කරගන්නෙත් මේ පාස්බුක් එකේ. ඉතින් මීට අමතරව මම මේකට වෙනම මොනවත් දාන්නේ නැහැ. මගේ එක්ස්පෙන්සස් ටිකයි මගේ ඉන්කම් එකයි වැටෙන්නේ මේකට විතරයි. ඒ කියන්නේ එක්ස්පෙන්සස් ටික යන්නේ ඉන්කම් එක වැටෙන්නේ මේ බැංක් බුක් එකෙන්. ඉතින් ඒක මට ලේසි. ඒකට වෙනම account එකක් තියාගෙන ඉන්න එක ඇත්තටම. එතකොට මගේ අනිත් සල්ලි වලට මේක එකතු වෙන්නේ නැහැ. එතකොට මික්ස් වෙන්නේ නැහැ. මට කළමනාකරණය කරගන්න එක හරියට කරගන්න පුළුවන්. ඊළඟ බැංකු පොත තමයි මගේ එමර්ජන්සි ෆන්ඩ් එක. මේකෙදි එමර්ජන්සි ෆන්ඩ් එකක් කියන්නේ ඔයාගේ ඉන්කම් එක වගේ 6 ගුණයක් වෙන්න ඕනේ. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ සම්පත් බැංක් එකේ පොත. ඉතින් මගේ එමර්ජන්සි ෆන්ඩ් එක හරිම වැදගත්. ඔයාගේ ඉන්කම් එකෙන් ලොකු මුදලක් ඔයාගේ එමර්ජන්සි ෆන්ඩ් එකට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි කරන්න ඕනේ දේ. ඉතින් දෙවනි බුක් එක විදිහට මම පාවිච්චි කරන්නේ එමර්ජන්සි ෆන්ඩ් එක. ඒක අනිවාර්යයි. අපිට කියන්න බෑනේ මොනවා වේද කියලා ඉස්සරහට. ඉතින් ඒක හින්දා යම්කිසි මුදලක් ඔයාගේ account එක තියෙන්න ඕනේ. ඉතින් ඒකට තමයි emergency fund එක කියන්නේ. හදිස්සි අවශ්‍යතා අරමුදල කියලා තමයි මේකට කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා හදිස්සි අවශ්‍යතා අරමුදලක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒකට තමයි මම ඊළඟ පාස්බුක් එක පාවිච්චි කරන්නේ.
හරි. ඊළඟට මම මෙතන ලියන්නේ මගේ දෙවනි පාස්බුක් එක ගැන. ඒ කියන්නේ එමර්ජන්සි ෆන්ඩ් එක ගැන. එමර්ජන්සි ෆන්ඩ් එක කියන එක ලොකු මාතෘකාවක්. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්නම්. ඉතින් මේ එමර්ජන්සි ෆන්ඩ් එක කියන්නේ හදිසි අවශ්‍යතා අරමුදල. හදිසියේ ඔයාලට අසනීපයක් වුණා, එහෙමත් නැත්නම් මොකක් හරි දෙයකට ගන්න පොඩි දෙයක් හරි කමන්නේ හදිසි වෙන අවශ්‍යතාවයක් අනුව අපිට කියන්න බෑනේ මොනවා වෙයිද කියලා ඉස්සරහට සහ වර්තමානයේ. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම ඔයා එමර්ජන්සි ෆන්ඩ් එකක් ක්‍රියාත්මක කරන්න. ඔයාගේ ඉන්කම් එක වගේ 6 ගුණයක් වැඩි වෙන්න ඕනේ. හරිම වැදගත් මේ එමර්ජන්සි ෆන්ඩ් එකක් ක්‍රියාත්මක කරගන්න එක. අපිට දරුවෝ ඉන්නවා නම් අපිට අම්මලා තාත්තලා හරියට බලා ගන්න ඕන නම් එයාලට අසනීප වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවකදී ඔයාලට එමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙන එක හරිම වැදගත්. ඉතින් ඔයාගේ ඉන්කම් එකෙන් ලොකු ගාණක් මේකට යන්නම ඕනේ. ඉතින් ඇත්තටම ඒක තමයි එමර්ජන්සි ෆන්ඩ් එක කියලා මම මෙතන හඳුන්වන්නේ. මම මෙන්න මේ විදිහට තමයි එමර්ජන්සි ෆන්ඩ් එක ගැන ඔයගොල්ලන්ට ලියලා පෙන්නන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඒක කරන්න. තුන්වෙනි account එක තමයි මම පාවිච්චි කරන්නේ investment plans වලට. ඒ කියන්නේ මගේ goals වලට short term goals තියෙනවා, long term goals තියෙනවා. ඒවට මම ඉතුරු කරන්නේ මේ passbook එකේ මේ account එකේ. ඉතින් ඒක මගේ investment plan වලට තමයි මම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ investment, ඒ කියන්නේ වගේ goals වලට ඔයා කරන investment, ඒ කියන්නේ ආයෝජනක් කියලා අපි කියන්නේ. ඉතින් අන්න ඒවට ඔයා යම්කිසි මුදලක් මාසේ අන්තිම ඉතුරු කරන්න බලන්න. ඉතින් අර අපි කියනෝනේ අපිට goals කරගන්න බැරි වුණා, අපිට සල්ලි නැති වුණා. එහෙම නෙමෙයි. රුපියල් 1000ක් හරි කමන්නේ වගේ investment plan account book එකට අනිවාර්යයෙන්ම දාගන්න. ඉතින් මගේ තුන්වෙනි පොත තමයි මගේ investment plan account book එක. හරි. ඊළඟට මම මෙතන ලියන්නේ මගේ තුන්වෙනි account එක මොකක්ද කියලා. ඒ තමයි මගේ goals වලට මම ඉතුරු කරන investment plan එකට මම ඉතුරු කරන account එක. ඉතින් ඔයාලට investment plans මොන හරි තියෙනවා නම් ඔයාගේ goals වලට ඉතුරු කරන ඉතින් අන්න ඒවා තමයි මම මේ account එකේ ඉතුරු කරන්නේ. ඉතින් ඒකට මම කොටස් දෙකකට වෙන් කරනවා. long term goals සහ short term goals වලට කියලා. ඉතින් long term goals කියන්නේ දීර්ඝකාලීන සැලසුම්. short term goals කියන්නේ කෙටි කාලීන මට achieve කරගන්න තියෙන goals. ඉතින් අපි බලමු example එකක් විදිහට long term goals කියන්නේ මොනවද කියලා. ඉතින් මේකෙදි ඔයාට පුළුවන් ඔයාට දීර්ඝකාලීන වශයෙන් කරන්න ඕන ඔයාගේ goal එක මොකක්ද කියලා ලියන්න. මම ලියනවා මෙතන අලුත් කාර් එකක් ගන්නවා කියලා, ඒ වගේම අලුත් ගෙදරක් ගන්නවා කියලා. ඉතින් ඔයාලට ඕන විදිහට ඔයාගේ goals වලට අනුව ඒක දාගන්න පුළුවන්. ඉතින් short term goals විදිහට fixed deposit එකක් මම දාගන්නවා. ඊට පස්සේ රත්තරන් මිලදී ගන්නවා කියලා දාන්න පුළුවන්. ඒතකොට funds වලට අන්න ඒ වගේ තමයි මම මේක වෙන් කරන්නේ. ඉතින් මොන ආදායමක් ගන්න කෙනෙක් වුණත්, මොන තරාතිරමක ඉන්න කෙනෙක් වුණත් මේ විදිහට ඔයාගේ මුදල් ටික මැනේජ් කරගත්තොත් ඔයාට පුළුවන් මාසයේ අවසානයේට වෙනකම්ම සතුටින් ජීවිතය ගත කරන්න. ඇත්තටම මේක ඇත්තටම හරි සරල ප්ලෑන් එකක්. ඒක ඔයාම තමයි හදාගන්න ඕනේ. ඔයාට අවශ්‍ය කරන විදිහට, ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදිහට තමයි ඒ හැමදේම කරන්න ඕනේ. මට ගැලපෙන විදිහ තමයි මේක. accounts 3කින් තමයි මම මගේ මුදල් පරිහරණය කරන්නේ සහ savings වලට accounts 2ක් වෙනවා. ඉතින් ඒකත් එක්ක මට පුළුවන් වුණා මගේ මුදල් සෑහෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න සහ හරියට මුදල් මැනේජ් කරලා ණයක් නැතුව ඉන්න. ඉතින් ඒ විදිහට තමයි මම මගේ මුදල් මැනේජ් කරගන්නේ accounts 3ක් හරහා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් මේ විදිහට කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ මුදල් කළමනාකරණය කරගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් කොහොමද සුබ සතියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.